Kantale Sri Lanka. ඒගාන්ට බොරුවට. ඉතින් වීඩියෝ එක ඉතින් ඉපවද්දි මනම් මොන්ලා මුට්ට පොරදි. කොහෙද මෙහෙට? නැමියා. නැමෙන්න මේ කැප් එක ගලා නැමෙන්න මෙහෙට හරවපන්. නෑ අර නැමෙනවා. අඩේ අරහින් ගහපන් හන්දන. අනේ ප්ලීස්. ගාවන් දිගාවේ. අම්මචන් කැප් එකක් කරයි කැම් එක. අඩෝ. අද පොණදී වේර එඩම් ඉපවද්දි වේර එඩම් අන ඔරේ කොලන්තා. අඩ දෙවලයි කරා වගේ. පොඩක් අදපන්. මොන වැඩ කරන්නේ බෑ. මේ පොඩි රවුමක් ගහපන් සන්සෙට් එක වේ. මොන හරි කියන්නේ. Palugas ගම්මානයට යන තැන තියෙන එක. Blue boat booking එක අපි කලින් දාලා තියෙන්නේ. මේ අපිට එදිදි කියලා කිව්වේ 4ට. දැන් 4 පොඩ්ඩක් පහු වෙලා තියෙනවා අපේ කේස් එක. මොහොය ගන්න බැරි මම හිතන්නේ මහා පැත්තේ ඉන්නේ. අලිවට යටින් යන්න තියෙන්නේ. හරි අපි බලමු ඊළඟට එක කයකින් එක වැව මැද්දේදී බලමු. හරි අපි ඔන්න මේ පැද්දි යනවා. මේ පාරක් දැනගෙන අර මෙහෙ යන ගමනක් නෙමෙයි. මේ Google Map එක දාගෙන තමයි යන්නේ. ඔගේ හරහාටද මං ගන්නෙ. ඔව්. මේ සන්සෙට් එකත් ගන්න සෙට් වෙනවා. ඩාවි අනිත් එකේ වලේ. මේක යන්නේ නැහැ. ඔබ පොඩ්ඩක් පැදපන්කෝ. ඈ? පොඩ්ඩක් පැදපන්. මොන වැඩ කරන්නේ බෑ. මේ පොඩි රවුමක් ගහපන් සන්සෙට් එක වේ. මොන හරි කියන්නේ බෑ. බලපන් මොනත් එක වීඩියෝ කරන්න යනවා පැදපන්. හරිද? මේ මෙහෙම රවුමක් කරගවන්කෝ. රවුමක් කියන්නේ? අර සන්සෙට් එක පොඩ්ඩක් පේන්න අපිත් එක්ක 360 ඩෝනෙ. ඔව්. එක පැත්තකින් මේ පැත්තෙන් පැදපන්. අර පැත්ත පැදපන්. කොහෙටද යන්න ඕනේ උඹට? මෙහෙම කරගෙන උඹ මේ පැත්තට හැරෙන්න. එල කිලි. කන්තලේ ශ්‍රී ලංකා. ගහපැත්තකින් එනවා නේද බං අපිත් එක්ක යන්න? දන්නේ නැහැ බං. අපි දෙන්න පෑය හවස් වෙලා එමද ගිහිල්ලා ඈ රෑ වෙලා කරුවල වලට හොයාගන්න බැරි වුණා කිව්වා ගායේ අපේ මොන හරි දෙයක් දෙපරව සෝරි මේ ගහවට රවුමක් ගහපන් උඹට පදින්න මේ පැදලා අමාරුනම ගියා මම පදින්න වීඩියෝ එක දෙපැත්තෙන්ම ගන්නවා අපි දෙන්නව දෙන්න ගන්න බැරි මේකට නෝ මගේකින් ගන්න උඹේගේ කලර්ස් හොඳයි වගේ උඹට මේනවද අර ඈ අම්මට ඉතින් කොකෙක් ඉන්නව ඈ අතන තමා ඔව් බොට් එක අපි එන්න දෙන්න මෙහෙම රවුමක් දාගෙන කොකා බලන්න කොකෙක් බලන්න වෙයින්
Ya, elagiri. Motor නැතර අල්ලමු. ඈ? motor නැතර අල්ලමු. Ya. ඒ අපි මේ ගස්ගොඩේ ෆොටෝ එකක් ගහගත්තේ නෑනේ. අතන ගස්ගොඩේ ගහගමු. කොහෙද? මොකක් හරි ගවන්න. motor ගස්කොඩේ. කොහෙද ගහගමු අවුලන්නේ. ආයෙ ගස් නෑ. දාන්න. කරුවලයිද? කරුවලයිද ගස්ගොඩ මැද්දේ? මේ පැත්තට පැහැදිලි වෙනවා. මෙන්න මෙතනින් ජගතේ ඇතුළට දානවා ඕනේ. සන්සෙට් එක සෙට් වෙනවා බන්නේ මේකට. උඹ පැදහංක බලන්න ලස්සනට. වදින්න අමාරු ඉතින්. හංසන මේ වේගෙන් යන්න නම් බෝට්ටුව ළඟින් යටින් ගහපන් ඈ. යක්. ඔය මේ පැත්තෙන් ගහපන් නේද? මේ සන්සෙට් එක සෙට් වෙනවා මේ. කොයි පැත්තටද බය යන්න ඕනේ? ඒ හංසන ඔන්න ඔය කෙලින් යමු. හරි හරි පේනවා පේනවා. අරුමණික් ටික අල්ලගත්තා. බෝට්ටුව ළඟින් ගහපන්කෝ යනවා ස්විමින් ගාලා. හිතට ටිකක් යටට දාලා ගහපන්. පෙරලා ගන්න එපා. පෙරලා ගන්න එපා. චාර්ජ් වැඩි කරගන්න එපා. මොකක්ද ඒකට කියන්නේ ෆෝම් එක. නෑ පොඩ්ඩක් අර ඇඟේ දාලා වැඩි. මේ එන රවුමක් ගහන්න පුළුවන් නේ අපිට මහන්සි නෑ අපි දෙන්න වගේ හිටියොත් හොඳ වෙන්න පුළුවන්. ඔව් දැන් ඉතින් රවුමක් ගහනවා. මේ මෙහෙම ගහපන් එකක් වැඩි. අර හරවත්ින් ඈතින් ගහපන්. දැන් හරි. අපි ටක් ගාලා විනාඩි අපිට ඕනම දෙයක් ටක් ගාලා අහු වෙනවා. දැන් හන්සර වැඩි අල්ලගෙන තියෙන හැබැයි යන්නේ අරහෙ යන්න ඕනේ මෙහෙ යන්නේ. කපන්න. අර අන්න මැදින් දාන්න. අන්න එලකිරි ගස් දෙක මැද්දෙන් දාම. කන්තලේ ශ්‍රී ලංකා. ඒ ගන්න බා බොරුවර. කන්තලේ මොකක්ද මේකට කියන්නේ? කන්තලායි. නෑ නෑ. මේ කන්තලේ හයිකින් මොකද? ආයි කන්තලේ කායිකි. වෙල්කම් ටු කන්තලේ ශ්‍රී ලංකා. කන්තලේ ඉංග්‍රීසි වලින් දෙන්න අපිට මේ එක්ස්ප්ලেইন කරන්න මේක. එන්නෝරු ඔක්කාරුංගම්. தமிழ்ல சொன்னா இது நல்ல இடம் நல்ல அழகான பிளேஸ் இங்க நீங்க வாங்க இங்க கந்தலே ஸ்ரீலங்கா வாங்க இந்த கந்தலே கொலம்ல தான் இந்த லொகேஷன் இருக்குது அது போட் பிளேஸ் ரெண்டு இருக்குது ரெண்டுல நாங்க போனது வேற இடம் இப்போ வந்துட்டு வேற இடம் ஆனா ஒரே குளம் தான் அடு விளைக்கலாம் அடுது அடு கால கப்பலை கண்டு அடிவாருங்க அதுக்கு பிறகு நாங்கள் இந்த மரம் எல்லாம் உள்ளுக்கால போயிட்டு எல்லாம் நல்ல லொக்கேஷன் பார்த்துட்டு ஃபோட்டோ எடுத்துட்டு வீடியோ எடுத்துட்டு இப்போ மரம் உள்ள முட்டை போகிறது අඩු මේ කාලේ තමයි වටින්නේ. ඊ කොහෙද යන්නේ මෙහෙට? නැමියා. නැමෙන්න මේ කැප් එක ගලා නැමෙන්න මෙහෙට හරපන් නේ. නෑ නැමෙනවා. අඩේ හරින් ගහපන් හන්දන. අනේ ප්ලීස්. දිගාවෙන්. මචං කැප් එකක් කරයි කැප් එක. අඩෝ. අඩෝ ඒක කපලා ගන්න ලේසිය මොනවද වැටුන්නේ නැනේ. නෑ. ගස් ගලවගෙන යන්නේ කොල්ලෝ ඈ. තරුපේ ලිපි දීලා සඳහන පීරාලා ඔබේ දැස විහිදාලා අපේ පොඩු හීනේ සරසාලා කරන්න බෑ අදින්න හන්සල අමෝ අද හන්සල මේ වීඩියෝ එක ගන්න උනාර දෙමළෙන් එක්ස්ප්ලেইন කරන කෑල්ල වචක දැන් අපි ඇත්තටම යන්න ඕනේ අර හන්සල පදින්නේ මෙහි පොඩි අරංගු ගාන්න ගෙලින් ගාලා වරායට ගාන්න. උතුර දකුණ අර ක්‍රොස් වෙන සීන් එකක් තියෙනවා. තමන් ගෙලින් ගාන්න. ගෙලින් කරලා ගන්න බෑ. හරි ස්ටොප් කරා හන්දන. ඉතාව වානකම් ගාව. හන්දන මම කිව්වනේ ටයිම් එක තව පහු වෙන්න ඕනේ කියලා. සන්සෙට් එක නෑ බා අර කළුවරේ. නෑ කළුවරේ නෙමෙයි සන්සෙට් එක සෙට් වෙන්නේ ඒකේ. හරියට ගහපන් අන්න අර කහ පාට උරේටයි අර කකුල් දෙක නැද්ද ගාවිලා. ඔව්. දැන් ඉතින් වතුර බහින්න. දැන් වැරදියට මාර කිව්වේ.
දැන් වෙලාව ඇවිල්ලා 6:27යි අපි කායිකින් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරා කියන්නේ ඉවෙන්ට් එකක්. දැන් ඉවර කරලා අපි මේ කොහෙද දඹුල්ල බලන්නේ මේ පැත්ත පාර ගන්න අය පේනවද පේනවනේ. මාවල් නෑ අර නිකන් මේ කැලල වගේ එහෙම කියනවා. දැන් මම දඹුල්ලෙන් ගැලවෙනවා හංසන කොහෙද කෙලින්ම කොළඹ මේ ට්‍රින්කෝ ට්‍රිප් එක මේ විදිහට ඉවර වෙන්නේ. අපි පිටිපස්සේ කවුද ඉන්නේ මේ චාමික වරෙන් කොඹ පේන්නේ නැහැ නේද? පේන්නේ නැද්ද තාම? ඔව් දැන් පේනවානේ. පේනවානේ? අංගනත් පේනවා මාත් පේනවා චාමිකත් පේනවා. එතකොට අපි තුන් දෙනා තමයි ගියේ ට්‍රින්කෝ යන්න මගේ නම් ප්ලෑන් එකක් තිබුණා. මේ කට්ටියට මම ආව එක්කන් ගියේ සම්පූර්ණ යාලා ගියද මේ අපිත් ප්ලෑන් එකක් තියනවා ඔබ ඕන නෙවෙයි. අපිට තිබෙන්නේ නැහැ ප්ලෑන් එකක්. කොහෙන් ඉවර වෙයිද කියලා. අපි දැන් අන්තිමට කරපු එක තමයි කරලා ගෙදර යන්න කියලා හිතාගෙන ආවේ. ඒක ඊයේ කරන්න ගිහිල්ලත් ඒක මිස් වුණා. ඊට පස්සේ අපි අද තමයි මේ ඒක ඉවරම කරේ. හම්සන මොනත් එල්ලගෙන ඔක්කොම ඕනේ තියාගෙන සිටියේ විනාඩි 15ක් විතර. ඔව් මට අර කන්ටිලා ඉන්නේ. ඔව් කොහොම හරි වැඩේ හොඳ විදිහට ඉවර වුණා. ට්‍රිප් එක චිල් එකක් තිබුණා. අපිට තැනක් නැහැ. කෝණේශ්වරම් ගියා. මේ කායිකින්නෙක් ගියා. වෙන මහබල් බීච් ගිහිල්ලා නෑ. මහබල් බීච් ගිහිල්ලා නෑ. ඔන්න ඔච්චරයි. අපි දවස් දෙකක් වෙනවා. හැබැයි එහෙම අපි ලොකු බජට් එකක් ගිහිල්ලත් නෑ. මේ මෙහෙම මෙච්චර මේ ලෝන් ටුවර් එන්න මේ එහෙම ලොකු බජට් එකක් යන්නේ නැහැ. හන්සන අපිට දැන් කීයක් විතර ගිහිල්ලාද 50000ක් විතර ගිහිල්ලාද නේ? එච්චර 45000? ඒ නෑ. 40000? ඉවත් දෙල් එක ආදලියක්. ඔව් 40ක් විතර තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙම ලොකු එකක් ගිහිල්ලා නෑ. කෙනෙකුට සාමාන්‍ය කියන්නේ හන්සන වියදම් කරන හින්දා ඉතින් ඔක හන්සනට ලොකු ගාණක් නෙමෙයි. අපිට ලොකු ගාණක්. ඔයාලටත් ඕනනම් කියන්න මම දෙන්නම්. බලන කට්ටියත් කොහෙද යන්න ඕන නම් මේ කන්ටැක්ට් කරගන්න 076 119 118යි 5 හරිද? කතා කරන්න ඒකට. ඔයාලා එන්න අනිවාර්යෙන් මේ කායිකින් එකට අනිවාර්යෙන් එන්න හැම කෙනා මෙන්න මේ දැන් නම් මේ දවස්වල නම් ඌන් කියන විදිහට නම් මේ ට්‍රැෆික් එක වැඩි නේ. සතිය දවසක එන්න කියලා කියන්නේ. ඔව් සතිය දවසක එන්න. සතිය ඒ කියන්නේ එතකොට තමයි අපිට ඕන ෂොට් ඕන චිල්ලෙක් ගන්න පුළුවන්. අනික රෂ් එක ගන්න නැතුව මේ ෆෝටෝ ටික බැල ගන්න පුළුවන්. අනිත් එක මේ මාදවල් ඇවිල්ලා වැඩක් නෑ. එක උදේ එන්න ඕනේ. නැත්නම් 6 වෙනකොට එන්න ඕනේ. නැත්නම් මේ ආවද සාමාන්‍යයෙන් 4:00 විතර වෙනකොට එන්න ඕනේ සන්සෙට් එකක් බලන්න. 4:00 5ත් අතර කියන්නේ වැවට පහින එක මාරම චිල්. ඒ කියන්නේ දැන් අපිට සෙට් වෙච්ච ටයිම් එක ඇත්තටම හොඳයි. 4:00 හොඳයි හේතුව මේ මොකක්ද අර දස්ටික ඇතුළට ගිහිල්ලා ඒ ෆොටෝස් ගන්න ටික අරම මේ එඩිට් කරගන්නත් පුළුවන්. ඔව් සන්සෙට් එක බලන්නත් පුළුවන් දෙකම කව වෙනවා. සන්රයිස් එක නම් මං හිතන්නේ ඔතෙන්ද මේ හරියට මෙනේ කියලා අනිත් පැත්තෙන් එන්නේ. ජව පැත්තෙන් නෙවෙයි. එතකොට ඔන්නමයි මේ මම නම් කියන්නේ කන්තලේ එනවා නම් ඒක විතරක්ම මේ බේස් කරගෙන එන්න දෙන්න හන්සල්. ඔව්. දෙක තුනම කරගන්න ගියොත් වැඩි අපිට නම් එහෙම ලොකු අවුලක්. හැබැයි ඉතින් මේ කන්තලේ එනවා නම් කන්තලේ තියෙන්නේ එච්චරයි කරන්නේ. ඔව් එච්චරම තමයි. වෙන මොකක්ම නැහැ. අනිත් එක තමයි තව එකක් යනවා නම් අනිවාර්යෙන් ඔයාලා කායිකින් එකම යන්න. මොකද මේ අර විනාඩි 4ක් ඉස්සලා තියෙන විදිහට අපි ඉවර කරන්න ඕනේ කියලා. අපි ඉවරයි කිව්වට මේ මොකද අලියෙක් හිටියොත් ඉවර වෙන්නේ නැහැ. ඒව අපි නිකන් කලින් හම්බුණා වගේ දානවා. නෑ අපි අන්තිමට ඒක මම බොරු කරන්න දෙන්නේ නැහැ. ඒක අපි අන්තිමට දාන මේ වීඩියෝ එක අනිවාර්යෙන් YouTube අප්ලෝඩ් වෙනවා. TikTok එකේ සමහරවිට. හරි මෙන්න මේ කෑල්ල දාගන්න ඕන එකක් මේ මෙතන කැම් එක ඔන් කර දැන් අපි මෙතන ෂොට්ස් ගන්න 100ක් ඔන් කරත් එහෙම එකේ 95ක්ම අපි මේ ටීක් ගාවෝ ටීක් ගන්නවා මූ නෝ ඩාමික. ඔව් හරිද? වැදගත් විදිහට වීඩියෝ එකක් කරන්න බෑ. මේ ඒ කියන්නේ අපි මේ බොරු වැදගත්කම තමයි මේ මේන්ටේන් කරන්නේ. ඔව් ඒක වීඩියෝ වලට. හරිද? මේක නෙමෙයි අත්ත ජීවිතේ. හරිද? එහෙනම් ඔක්කොටම ජය වේවා. අපි ගියා එලගිරි. මේ පාර ඇත්තටම බයි. බයි.